ඉතින් මේ බොරු අනාවැකි කියන ලංකාවට එකයි කිව්වොත් බොරු වික්‍රමාරච්චි වෙද මහත්තයා ඔන්න ඊයේ දිනේ වෙච්ච සිද්ධියක් ඒ ගැන කලින් කියලා තියෙනවා. මේ වෙද මහත්තයා මේ අනාවැකිය කියන්නේ 2025 සැප්තැම්බර් 22 වෙනිදා. සැප්තැම්බර් මාසේ 22 වෙනිදා තමයි මේ අනාවැකිය කියන්නේ. බස් එක ප්‍රපාතයට යන්න ගිහිල්ලා එතන පස් අර බැම්මක් ගැට්ටක් වගේ තිබිලා ඒක නිසා බේරෙනවා. පිලිපීනයේ ආසන්නව භූකම්පනයක් සිදු වෙලා තියෙනවා ඊයේ දිනේදී. ඉතින් ඒ ගැනත් වික්‍රමාරච්චි මහත්තයා කලින් වීඩියෝ එක සඳහන් කරලා තියෙනවා. වෙල්කම් ටු මිලානෝ ශ්‍රී ව්ලොග්ස්. සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා YouTube channel එකට. ඔන්න බොරු අනාවැකි කියන මිනිසුන්ව මුලා කරන වෙද මහත්තයා වික්‍රමාරච්චි වෙද මහත්තයා ගැන අලුත් කතාවක් කියන්න ආවේ. දැන් ගොඩ දෙනෙක්ට හිතෙනවා ඇති මම වික්‍රමාරච්චි වෙද මහත්තයා මුල් කරගෙන සමහරක් වීඩියෝස් කරනකොට කඩේ යනවද කියන බවක් දැනෙනවා ඇති. ඒ ගැන මම ඉදිරියේදී අනිවාර්යෙන් වීඩියෝ එකක් කරනවා. මෙහෙම වික්‍රමාරච්චි වෙද මහත්තයාව සම්බන්ධ කරගෙන මේ වගේ වීඩියෝස් කරන්න හේතුව මොකක්ද කියන වගේ අනිවාර්යෙන් ඉදිරියේදී වෙනම වීඩියෝ එකකින් කතා කරනවා. ඉතින් මේ බොරු අනාවැකි කියන ලංකාවට එකයි කිව්වොත් බොරු වික්‍රමාරච්චි වෙද මහත්තයා ඔන්න ඊයේ දිනේ වෙච්ච සිද්ධියක් ඒ ගැන කලින් කියලා තියෙනවා. මම ඒක ඔයාලට අහන්න දෙන්නම්. ඊළඟ බස් අනතුර සඳහා සූදානම් වෙන්න වේවි. රටවැසියන්ට ඊළඟ බස් අනතුර තව සතියකට පස්සේ දවසකදී ඊළඟ බස් අනතුර සිද්ධ වෙනවා. ඒකට සූදානම් වෙන්න සිද්ධ වෙනවා. යාපනයේ සිට නෝරෙලිය සංචාරයක් සඳහා පැමිණි 28 දෙනෙකු රැගත් බස් රථයක් යලි යාපනය බලා දහවනය වෙමින් තිබෙද්දී බලපනේ ප්‍රදේශයේ අධික බැවුම් සහිත ප්‍රදේශයකදී මාර්ගයේ නිවතට පැන ආරක්ෂිත පස් බැම්මක ගැටි නතර වීමෙන් විශාල අනතුරක් වැළකී ගොස් තිබුණා. ඔන්න ඔකයි තත්ත්වය. මෙයා මේ වෙද මහත්තයා මේ අනාවැකිය කියන්නේ 2025 සැප්තැම්බර් 22 වෙනිදා. සැප්තැම්බර් මාසේ 22 වෙනිදා තමයි මේ අනාවැකිය කියන්නේ. හරිද? එතකොට අද මම හිතන්නේ මේ දේ උනේ මම හිතන්නේ ඊයේ. නමුත් අර මම කලින් වීඩියෝ එකත් කිව්වනේ සමහරක් දේවල් විශ්වයේ ආශිර්වාදයත් එක්ක දෙවියන්ගේ බැල්ම පිහිටත් එක්ක වැළක් වෙනවා. ඒ අනතුරෙන් ඒ මිනිස්සුන්ගේ ජීවිත බේරෙනවා. ඒ තැනට ඒ විදියට වෙන්නේ සමහරක් විට නෙමෙයි ගොඩක් දුරට විශ්වාස කරනවානේ අපි. අපේ විශ්වාසය තියෙනවා මේ රට තුල අපිට පිහිටක් තියෙනවා කියන වගේ. මේ විශ්වයේ ආශිර්වාදය ලැබෙන්නේ හොඳ මිනිස්සුන්ට. හොඳ විදියට ජීවත් වෙනකොට හොඳ දේවල් කරනකොට අනිත් මිනිස්සුන් වෙනුවෙන් උදව් කරගෙන අනිත් මිනිස්සුන් ගැනත් හැඟීමක් ඇතුව ජීවත් වෙනකොට. ඉතින් මේ බස් අනතුර නෝරෙලිය සංචාරයක් සඳහා පැමිණි 28 දෙනෙකු රැගත් බස් රථයක් යලි යාපනය බලා දහවනය වෙමින් තිබෙද්දී බලපනේ ප්‍රදේශ 28ක් රැගෙන ගිය බස් එකක් මේක හිරු නිවුස් එකේ තියෙනවා. බස් එක ප්‍රපාතයට යන්න ගිහිල්ලා එතන පස් අර බැම්මක් ගැට්ටක් වගේ තිබිලා ඒක නිසා බේරෙනවා. අධික බැවුම් සහිත ප්‍රදේශයකදී මාර්ගයේ නිවතට පැන ආරක්ෂිත පස් බැම්මක ගැටි නතර වීමෙන් විශාල අනතුරක් වැළකී ගොස් තිබුණා. හරි. අපි ඒක එහෙම පැත්තකට තියමුකෝ. මම කලින් වික්‍රමාරච්චි වෙද මහත්තයා ගැන වීඩියෝ එකක් කරනවා. ඒ වීඩියෝ එකට සමහරක් අය කමෙන්ට්ස් දාලා තියෙන විතර නෙමෙයි මේ වගේ ඔහුගේ channel එකේ ඔහුගේ වීඩියෝස් වලත් කෙලින්ම කමෙන්ට්ස් දානවා සමහරක් අය. තවටත් ඒ මිනිස්යාගේ මේ දේවල් වලට කියන 100ට එකක් හරි කියන දේවල් වලින් සිදු වෙනවා නම් මෑත කාලේ මම දැක්ක එකම කෙනා වික්‍රමාරච්චි වෙද මහත්තයා. ඇත්තටම 100ට එකක් නෙමෙයි කියන හැම දෙයක්ම මේ වෙනකොට සිද්ධ වුණ අවුරුදු ගානක් තිස්සේ වෙච්ච කියපු දේවල් මේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ එකක් ඊට පස්සේ තව දෙයක් මම දැක්කා. ඒ තමයි මෙන්න මේක. පිලිපීනයේ ආසන්නව භූකම්පනයක් සිදු වෙලා තියෙනවා ඊයේ දිනේදී. ඉතින් ඒ ගැනත් වික්‍රමාරච්චි මහත්තයා කලින් වීඩියෝ එක සඳහන් කරලා තියෙනවා. තායිවානය උතුරු
කොරියාව දකුණු කොරියාව මෙන්න මේ සීමාව ඇතුලේ මායිනේ මුහුදු සීමාවෙත් භූමිකම්පාවක් සිද්ධ වීමට නියමිතයි. ඒක තුලින් දරුණු විදිහේ සමූල ඝාතන වලට ලක් වෙන විදිහේ තත්ත්වයකටපත් වීමට ඉඩකඩ තියෙනවා. ඒ ගැන වැඩි කතා කරන්න ඕනේ නැහැ. කලින් මේ භූමිකම්පාව ගැන කියලා තියෙනවා වීඩියෝ එක. රික්ටර් මාපංක 6.9ක් ලෙස සටහන්ව තිබූ බවයි වාර්තා වන්නේ. භූකම්පනයෙන් බලපෑම් එල්ල වූ බෝගෝ ඇතුළු නගර කිහිපයක හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔකයි තත්ත්වය. කීප අනාවැකි 100ට මං කලින් කිව්වා වගේ 99.9ට වෙනකම්ම ඒ විදියට වෙනවා. ඉතින් ඒ නිසා මොහුගේ වීඩියෝස් ගැන මම මේ විදියට වීඩියෝස් කරන්න හේතුවක් තියෙනවා. නමුත් වික්‍රමාරච්චිවත මහත්තයාව පුද්ගලිකවත් මම දැකලත් නැහැ, දන්නේත් නැහැ. නමුත් මෙහෙම වීඩියෝ කරන්නේ ඇයි කියනවා වගේ ඉදිරියේදී වෙනම වීඩියෝකින් කතා කරනවා. ඒ වගේම ඊයේ දිනේදී මේ ආහාර විෂ වෙලා ළමුන් විශාල ගණනක් රෝහල්ගත කරනවා. පාසලක ළමා දිනය වෙනුවෙන් ආහාර පිළියෙල කරලා දීලා තියෙනවා. ඉතින් ඒ විස වෙලා රෝහල්ගත කරනවා. මම දැක්ක ඔය අනාවැකියත් වීඩියෝ එකකදී කතා කරනවා. නමුත් ඒකට තාම මේ පිළිතුරු වීඩියෝ එක තාම වික්‍රමාරච්චි මහත්තයා ඔහුගේ channel එකේ දාලා නැහැ. ඔන්න ඔකයි තත්ත්වය. මිනිස්සුන්ට කොච්චර හොඳ කරත් බයිනවනේ. බයින්න පුළුවන්. ඒක ඔබේ කැමැත්ත. හැබැයි එක දෙයක් අල්ලගෙන හැමදාම අංවඩු ගහන්නවත් වැරදි කියන්නවත් අවශ්‍ය නැහැ. මේ දෙන සේවාවත් මේ මිනිස්සුන්ගෙන් ගන්න පුළුවන් දේවලුත් ගොඩයි. මේ අනාවැකි කරුවෙක් වගේම සිංහල වෙදකම අපි රට තුළ මිනිස්සු අතරට ගෙනියන පුද්ගලයෙක්. ඉතින් ඒකත් වටිනවා. මොකද සිංහල වෙදකම නැති වෙගෙන යන කාලෙක නමුත් නැති වෙන්නේ නැහැ. හැම මිනිස්සු අතර උඩින්ම තියෙන සිංහල වෙදකම අපි ඒක දන්නවා. ඒ ගැන අත්දැකීම් දන්නවා. අත්දැකීම් තියෙනවා. මිනිස්සු අතර කතා වෙන දේවල් අපිට ඇහෙනවා. අපි අහලා තියෙනවා. ඒ නිසා සිංහල වෙදකම කවදාවත් නැති වෙන්නේ නැහැ. නැති වෙන තැනටපත් වෙන්නෙත් නැහැ. ඒ නිසා මේ වගේ මිනිස්සු අපේ රටට වැදගත්. ඔන්නෝකයි මට මේ වීඩියෝ කරන්න හිතුනේ. මම මේක දැක්ක ගමන් මම ඔයාට වීඩියෝ එකක් අරගෙන එනවා කියලා හිතුණා. ඒ නිසා තමයි මේ වීඩියෝ කරේ. ගිල්ලෙන subscribe කරලා ඔයාලා ටච් එකේ ඉන්න notification bell button එකත් ටච් කරලා තියාගන්න. ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකේ පුරාවටම අපි කතා කළ යුතු දේවල් තියෙනවා නම් ඒ හැම දේ ගැනම මගේ මේ නාලිකාව ඔස්සේ මම කතා කරන්න සූදානම්. තවත් වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතා ඉක්මනින් මේ දවස්වල කතා වෙන තවත් ලොකු මාතෘකාවක් ගැන. ජය වේවා.